Bismillahirrahmanirrahim. Alhamdulillahi Rabbil Alameen. As-salatu was-salamu ala ashrafil anbiya wal mursaleen nabiyina Muhammad wa alihi wa sahbihi ajma'in. Amma ba'd. සියලු දෙනාටම අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට ලබා දීපු පිරිනමපු ශ්‍රේෂ්ඨතම මාසය තමයි මේ රමලාන් මාසය කියලා කියන්නේ. දේවදූත මුහම්මද් තුමාණන් ප්‍රකාශ කරා ලිස්සායිමි ෆර්හතන්. සෞමේ නියලිලා ඉන්න පුද්ගලයෙකුට සන්තෝෂ එහෙම නැත්නම් සතුටු දෙකක් තියෙනවා කියලා. මොකද ඒ සතුට? දැන් මොකද ඉස්සෙල්ලාම අපි නිර්වචනය කරගන්න ඕනේ සතුට කියන්නේ මොකද්ද කියලා. සතුට කියන්නේ මොකද්ද? දැන් උදාහරණයක් හැටියට මංගාව හොඳ වාහනයක් තියෙනවා. මේ වාහනය මගේ යාළුවෝ ටිකට පෙන්වන්න මම අරගෙන යනවා. යාළුවෝ මේ වාහනේ දිහා බලලා වචනයක්වත් කිව්වේ නැත්තම් මේ වාහනේ ලස්සනයි කීයටද ගත්තේ කින්ද මන්ද කියලා තොරතුරු ඇහුවේ නැත්තම් මම මෙච්චර ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා ගත්ත වාහනේ සතුටක් තියනවද? නෑ. මම කල්පනා කරන්නේ මෙච්චර වියදම් කරලා වචනයක්වත් මේගොල්ලෝ කිව්වේ නෑ නේ කියලා. ඒ වගේම ලොකු ගෙයක් ලස්සනට හදලා මගේ කට්ටියව පවුලේ උදවියේ නෑදෑයෝ හැමෝම අණ ගහනවා. අණ ගහලා කෑමක් දෙනවා. ආපු කට්ටිය කෑම කොහොමද කියලාවත් කිව්වේ නෑ. ගෙදර ලස්සනයිද කියලාවත් කිව්වේ නෑ. සද්ද නැතුව ගියා. මට සතුටක් තියෙනවා. නෑ. ඒ වගේම මගේ බිරිඳවම රෙස්ටොරන්ට් එකකට එකගෙන ගිහිල්ලා කෑම අරන් දෙනවා. රෙස්ටොරන්ට් එකේ කෑම කාලා ඊළඟ දවස වෙලත් අඩුම තරමින් මගේ බිරිඳ කෝල් එකක් අරන් කෑම එක හොඳයි. හොඳට ඔයා මට සැලකුවා කියලා වචනයක්වත් කිව්වේ නැත්තම් මට සතුටක් තියෙනවා. ඒ වගේම සහෝදරවරුනි සහෝදරිනි හොඳ ෆෝන් එකක් ගන්නවා. ෆෝන් එක අරගෙන සාක්කුවේ දාගෙන හැමෝටම පෙන්නනවා. එක්කෙනෙක්වත් වචනයක්වත් කියන්නේ නැහැ මේ ෆෝන් එක හොඳයිද නැද්ද කියලා. එහෙම නැත්තම් මේ ෆෝන් එක ෆොටෝ එකක් අරන් Facebook එකේ දානවා. Facebook එකේ දැම්මට පස්සේ එක්කෙනෙක්වත් ලයික් කරන්නෙත් නැහැ එක්කෙනෙක්වත් කමෙන්ට් කරන්නෙත් නැහැ. මම ලක්ෂ ගණන් වියදම් කරලා මම මේ හැමෝටම පෙන්නනවා. නමුත් මගේ සතුට රැඳිලා තියෙන්නේ කොහෙද? මම ගත්තු දේවල් වලද? එහෙම නැත්තම් මං අඳින ඇඳුම් කලඳුම් වලද? නෑ. අනිත් මිනිසුන්ගේ ඇසේ. අනිත් මිනිස්සු ලස්සනයි කියලා කිව්වොත් තමයි මට සතුටක් තියෙන්නේ. අනිත් මිනිස්සු අනර්ගයි කියලා කිව්වොත් තමයි මට සතුටක් තියෙන්නේ. අනිත් මිනිස්සු රහයි කියලා කිව්වොත් තමයි මට සතුටක් තියෙන්නේ. එහෙනම් තේරෙනවද අපේ සතුට කොහෙද තියෙන්නේ කියලා? ඒ සතුට භුක්ති විඳින්නවත් අපිට අවකාශයක් නැහැ. ඒකට අල්ලාහ් දෙවිඳානෝ කියනවා දේවදූත මුහම්මද් තුමන්ගේ මාර්ගයෙන් ලිස්සායිමි ෆර්හතාන්. එතකොට මේ සෞමී නීලිලා ඉන්න පුද්ගලයෙකුට ඒ ප්‍රීතිමත් වන අවස්ථාවන් දෙකක් තියෙනවා. එකක් තමයි නෝම්බි අරින්නේ යනකොට තියෙන ඒ සතුට. ඒක අනුන්ගේ අතේ නෙමෙයි තියෙන්නේ මගේ අතේ. කවුරු මොනවා කිව්වත් ඒ වෙලාවට තියෙන සතුට තියෙනවනේ අපේ ජීවිතේ අනිත් හැම දෙයක්ම බලන්නකෝ. සතුට තියෙන්නේ අනිත් කට්ටියන්ගේ අතේ. තව කෙනෙක් කියන්න ඕනේ. හැබැයි මම නෝම්බි අරිනකොට මට තියෙන සතුට සුබ්හානල්ලා. ඒක තව කෙනෙක්ගේ අතේ නෙමෙයි තියෙන්නේ. ඒ වගේම නබිතුමා කිව්වා ඊළඟ සතුට තමයි මොකද්ද? අල්ලාහ් දෙවිනානෝ මරණින් මතු දිනේදී ඔහුට කුලිය ලබා දෙනකොට අස්සෞමුලි ව අන අජිසිබි. අල්ලාහ් දෙවිනානෝ කිව්වා මේ සෞමයට ලබා දෙන කුලිය ඒක මට අයිති. මම තමයි ඒක ලබා දෙන්නේ කියලා. එහෙනම් නෝම්බි අල්ලන පුද්ගලයෙක් විශේෂයෙන්ම සෞමයේ නිලන පුද්ගලයෙක් තමන් සෞමයේ නිලුණු අවස්ථාවේ ඉඳලා
අපි සහූර් කියලා කියනවා. දේවදූත මුහම්මද් තුමන් කිව්වා සහර් කරන්න කියලා. ඒකේ බරකත් එක තියෙනවා. යුදෙව්වන් ආහාර අනුභව කරන්නේ නැතුව නෝම්බි අල්ලනවා. ඕගොල්ලෝ ඒගොල්ලන්ට වෙනස්කම් කරන්න සහර් කරලා ආහාර අනුභව කරලා ඕගොල්ලෝ මොනවද කරන්න ඕනේ? මේ සෞමේ පටන් ගන්න කියලා කිව්වා. ඒ වගේම සහෝදරවරුනි, මේ සෞමී අපි නිලිලා ඉන්නකොට විශේෂයෙන්ම නබිතුමා කිව්වා අපි හුඟා කට්ටිය හිතාගෙන ඉන්නේ නෝම්බි අල්ලලා අර අවසාන මගරිබ් මොහොත තියෙනවා නේද? හුඟා කට්ටිය නෝම්බි අල්ලලා අන්නේ ඒ වෙලාවේ තමයි ප්‍රාර්ථනාවන් වල නියැලෙන්නේ. නබිතුමා කියනවා සෞමී නියලිලා ඉන්න පුද්ගලයෙකුගේ ප්‍රාර්ථනාවක් අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නෙම නෑ කියලා කිව්වා. අල්ලා රිජෙක්ට් කරන්නේ නෑ. මම නෝම්බි අල්ලගෙන ඉන්නකොට ඇයි මට බැරි මගේ දරුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න? අද හුඟා දෙමව්පියන්ට තමන්ගේ දරුවන් නිසාම දුක් විඳින්න වෙලා තියෙන හේතුව මොකක්ද? තමන්ගේ දරුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරේ නෑ. ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තමන් වෙනුවෙන් විතරක් ප්‍රාර්ථනා කරේ නෑ. තමන්ගේ පාත්මුතු පරම්පරාව වෙනුවෙන් රබ්බි හබ්ලි මිනස් සාලිහින්. ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් ඒ කරපු ප්‍රාර්ථනාව නිසා තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා එතුමාණන්ගේ පරම්පරාවෙන් දේවදූත මුහම්මද් තුමාණන්ව ඇති කරේ. මේක රබ්බි හබ්ලි මිනස් සාලිහින්. යා අල්ලාහ් ශ්‍රේෂ්ඨ ඒ වගේම සදහවත් පරම්පරාවක් මට ලබා දෙන්න කියලා කිව්වා. ඒ වගේම ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් දුආ කරනවා. යා අල්ලාහ් මගේ දරුවන්ව සලාතේ ඉටු කරන පුද්ගලයන් හැටියට පත් කරන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි සෞමී නීලිලා ඉනවා. ඇයි මට ප්‍රාර්ථනා කරන්න බැරි? රබ්බනා හබ්ලනා මින් අස්වාජිනා ව දුර්රියාතිනා කුර්රත අයිනි වජල්නා ලිල් මුත්තකීන ඉමාමා. යා අල්ලාහ් මගේ බිරින්දාවරුන් නිසා, මගේ දරුවන් නිසා මගේ ඇසට සිසිලක් ලබා දෙන්න කියලා. රබ්බිලා තදර්නී ෆර්දා ව අන්ත ඛෛරුල් වාරිෆීන්. නබිවරුන් ප්‍රාර්ථනා කරා කොහොමද? මාව උරුමකාරයෙක් නැති හුදකලා පුද්ගලයෙක් හැටියට පත් කරන්නේ එපා කියලා. අපි හිතාගෙන ඉන්නේ අපේ ප්‍රාර්ථනාවන් පිළිගැනෙන්නේ මෙහෙමයි. අපි මැප් එකක් හදලා දීලා තියෙනවා අල්ලාහට. මගේ ප්‍රාර්ථනාව යා අල්ලාහ් ඔයා මෙහෙම තමයි පිළිගන්න ඕන. උදාහරණයක් හැටියට යූසුෆ් අලයිහිස්සලාම්ව ලිඳට දාපු වෙලාවේ යූසුෆ් අලයිහිස්සලාම් ප්‍රාර්ථනා කරන තමන්ගේ දෙමව්පියන් එක්ක එකතු වෙන්න ඕන කියලා. නමුත් සමහර අවස්ථාවන් වල අපි ප්‍රාර්ථනා කරන දේවල් වලට පටහැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. යූසුෆ් අලයිහිස්සලාම් ඒ මොහොතේ තමන්ගේ පියාට ළඟ ඒ ගමේම හිටියේ. අල්ලාහ් මොනවද කරේ? යූසුෆ් අලයිහිස්සලාම්ව යවන්නේ මිසරයට යවලා. මෙතනදී අල්ලාහ් ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දුන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. අල්ලාහ් යම් ප්‍රාර්ථනාවන් වලට පිළිතුරු ලබා දෙනවා. හැබැයි එබලම ලබා දෙන්නේ නැහැ. මිසරයට යවලා ඔහුව ආණ්ඩුකාරෙක් මන්ත්‍රීවරයෙක් හැටියට පත් කරලා අල්ලාහ් ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු ලබා දුන්නා. නබිතුමා ප්‍රාර්ථනා කරන යා අල්ලාහ් අබූ ජහල්ගේ මාව ආරක්ෂා කරන්න, අබූ ලහබ්ගේ මාව ආරක්ෂා කරන්න කියලා. එහෙම තියෙද්දිත් අන්තිමේට අසාධාරණයට ලක් වෙලා එතුමාණන්ව මොනවද කරන්නේ? මක්කමින් එළවනවා. උනා හිතලා බලන්න. ඔබේ ගමේ මිනිස්සු ඔබට සෑහෙන අසාධාරණ අපරාධකම් කරනවා. අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරද්දි ඔබට වෙනවා ගම බිම දාලා යන්න. ඔබේ ගම් බිම් දාලා යන්න සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී ඔබ හිතනවා නම් මම ප්‍රාර්ථනා කරපු දේවල් වලට අල්ලාහ් පිළිතුරු දුන්නේ නැහැ කියන එක වැරදි. නබිතුමත් ප්‍රාර්ථනා කර අපිට වඩා විශ්වාසයේ තියෙන අල්ලාහ් Tamanට උදව් කරાવી කියලා. මොනවද කරේ අල්ලාහ් සුබ්හානහු වතාලා? මේ පුද්ගලයාව දේවදූත මුහම්මද් තුමාණන්ව රාජධානියක රජතුමෙක් හැටියට පත් කරලා අල්ලාහ් ඊට පස්සේ උදව්ව ලබා දුන්නා. සමහර අවස්ථාවන් වලට අපිට සිද්ධ වෙනවා වසංගත කාලේ ඉවර වෙන්න ඕනේ වසන්තයේ උදාවේ. ඉන්න මාල් උස්රි උස්රා. අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා අපහසුතාවයේ සමග තමයි පහසුව තියෙන්නේ.
අන්න ඒ නිසා සහෝදරවරුනි, නෝම්බේ අල්ලගෙන ඉන්න මොහොතේ, උපවාසයේ නියැලිලා ඉන්න මොහොතේ අපි හොඳින් අවබෝධ කරගමු අපේ ප්‍රාර්ථනාවන් පිළිගන්න අවස්ථාවන්. අන්නේ ඒ නිසා අපේ දුවා දරුවන් වෙනුවෙන්, අපේ ජීවිතය වෙනුවෙන්, අපේ ණයබර මිදෙන්න, අපි කොච්චර රෝගාතුර වෙලා ඉන්නවද අපේ රෝග සුව වෙන්න අපි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු. අල්ලාහ් කිසිම අවස්ථාවක සෞමී නීරිනා ඉන්න පුද්ගලගේ ප්‍රාර්ථනාවන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අල්ලාහ් කියනවා වයිදා සഅලක ඉබාදී අන්නී ෆඉන්නී කරීබ්. මගේ ගැත්තා මගේ ප්‍රාර්ථනා කළා නම් මම ඔහුට සමීපව ඉන්නවා, මම ඔහුගේ ප්‍රාර්ථනාවන් පිළිගන්නවා කියලා. අන්න ඒ නිසා අපේ ප්‍රාර්ථනාවන් අල්ලාහ්ගෙන් ඉල්ලමු. හැම දෙයක්ම අල්ලාහ් අනිවාර්යයෙන්ම අපිට ලබා දේවි. අන්න ඒ නිසා සෞමී නීරිලා ඉන්න අපිට ලොකුම වරප්‍රසාදයක් තමයි අපේ ප්‍රාර්ථනාවන් පිළිගැනෙනවා කියන වරප්‍රසාදය. අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සියලු දෙනාගේම සෞම්‍ය ආරක්ෂා කරලා ප්‍රාර්ථනාවක් පිළිගන්න පුද්ගලයන් හැටියට පත් කරත්වා කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.